අද අපේ නර්තන පාසලේ දරුවන්ට මට දෙමාපියන්ට විශේෂ දවසක්. අද තමයි අපේ දරුවන්ගේ සලංගේ පූජා උත්සවය පවත්වන්නේ. මම කෙටියෙන් කියන්නම් සලංගේ පූජා උත්සවයක් කියන්නේ මොකක්ද කියලා. අපි හැමෝම දන්නවා ලංකාවේ ප්‍රධාන ශාන්ති කර්මත් එක්ක පැවතගෙන යන නර්තන සම්ප්‍රදායික ත්‍රිත්වයක් තියෙනවා. උඩරට, පහතරට සහ සබරගමු. ඒ වගේම තමයි ඉන්දියාවේ ශාස්ත්‍රීය නර්තන සම්ප්‍රදායන් 7ක් තියෙනවා. භරතනාට්‍යම්, කතක්, කතකලි, මණිපුරි, කුචිපුඩි, මෝහිනියාට්ටම්, ඔඩිසි. ඒ 7න් ප්‍රධානතම නර්තන සම්ප්‍රදාය තමයි මේ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය කියන්නේ. ඉතින් භරතනාට්‍යම් සම්ප්‍රදායේ එන සලංගේ පූජා උත්සවය කියන්නේ දරුවා පයට පළඳින ආභරණය. ඒ කියන්නේ උඩරට නර්තන සම්ප්‍රදාය නම් අපි සිලම්බු කියලා කියනවා. කතක් නර්තන සම්ප්‍රදායේ ගුඹුරු කියලා කියනවා. ඒ වගේම භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදායේ සලංගේ කියලා කියනවා. ඒ සලංගේ ආභරණය පයට පළඳින අවස්ථාව තමයි මේ පූජා කර්මයක් විදිහට පවත්වන්නේ. මේ සලංගේ පූජා පවත්වන අවස්ථා දෙකක් තියෙනවා. භරතනාට්‍යම් නර්තන ශිල්පිනියකගේ හෝ ශිල්පියෙකුගේ එකක් තමයි මේ දරුවෝ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ආරම්භ කරන මුල් අවධිය. දෙවැනි අවස්ථාව තමයි මේ දරුවෝ අරංගේත්‍රම් උත්සව අවස්ථාවක් කරනකොට. අරංගේත්‍රම් කියන්නේ අපි දන්නවා ශිල්පයේ කෙළපැමිණියාට පසු හොඳට ශිල්පී ඉගෙන ගත්තාට පසු ගුරුවරයා තීරණය කරනවා දැන් මේ දරුවා ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නර්තනයට සූදානම් කියලා. හරියට අපේ වෙස් මංගල්‍යය වගේ. ඉතින් ඒ අවස්ථා දෙකේදී තමයි සලංගේ පූජාව තියෙන්නේ. මගේ දරුවෝ අද සලංගේ බඳින්නේ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය පටන් ගන්න මුල් අවදියේ කරන පූජා කර්මය විදියට. මේ භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ආරම්භ වුණේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ. අපි දන්නවා ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදාය ත්‍රිත්වය අතරින් ගන්න උඩරට නර්තන සම්ප්‍රදාය මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තු වගේ ප්‍රදේශවල තමයි ආරම්භ වුණේ. ඒ වගේම පහතරට නර්තන සම්ප්‍රදාය මාතර බෙන්තර ආදී ප්‍රදේශවල ඒත් එක්කම සබරගමු නර්තන සම්ප්‍රදාය සබරගමු ප්‍රදේශයේ වගේම භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ආරම්භ වුණේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. එතකොට මේ භරතනාට්‍යම් ආරම්භ වුණේ දේවදාසී සංකල්පයත් එක්ක. දේවදාසීන් කියන්නේ දෙවියන්ට කැප වූ දාසිය, දෙවියන්ට කැප වූ ස්ත්‍රිය. අපේ නර්තන සම්ප්‍රදායන් පරම්පරාවෙන් එනවා වගේම මේ දෙවියන්ට කැප වූ ස්ත්‍රියගේ පරම්පරාව ඒක තව පරම්පරාවෙම තමයි දේවකාර්ය රාජකාර්ය. ඉතින් මේ දෙවියන්ට කැප වුණු කාන්තාවෝට ඒ රාජකාරිය තමයි උදේ නැගිටලා මේ පූජා භූමිය පිරිසිදු කරලා, දේව රූප පිරිසිදු කරලා, දේව රූප පිරෙන් නහවලා ඊට පස්සේ දෙවියන් ඉදිරියේ නර්තනයක් හඬ දක්වලා දෙවියන්ව සතුටු කරන එක. ඒක තමයි මුල් සම්ප්‍රදාය. ඊට පස්සේ රුක්මනී දේවී අරුන්ඩේල් කියන ගුරු මහත්මිය සහ නර්තන ශිල්පිනිය තමයි මේ භරතනාට්‍යම් පිළිවෙලකට සකස් කරලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හදාරන්න පුළුවන් විදිහට ආරම්භ කරේ. ඉතින් දැන් දේවදාසී සංකල්පයත් එක්ක ආපු මේ නර්තන සම්ප්‍රදාය රුක්මනී දේවී අරුන්ඩේල් මහත්මිය විසින් පිළිවෙලකට හැදුවා වගේ අපේ ලංකාවේ නර්තන සම්ප්‍රදායනත් අපේ ශාන්ති කර්මාශ්‍රිත ඥානසුදි ගුරුතුමා. එතකොට ඒ දේවලුත් පාසල් පද්ධතියට කලායතන ආශ්‍රයයට ආවට පස්සේ පිළිවෙලකට හැදුවා ගොඩසරඹ, පාසරඹ, වන්නම්, වට්ටම් ආදිය. ඒ වගේම භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය පිළිවෙලකට මේ හැමදේම හැදුවා. අලාරිප්පු, ජතිස්වරම්, පදම්, වර්ණම්, තිල්ලානා, ඊට පස්සේ නටඩව්, නාට්‍යඩව්, ඒ වගේ තට්ටඩව් ඒ වාදී වශයෙන්. මේ දරුවෝ අද මේ දවසට සූදානම් වෙන්න මාස ගානක ඉඳලා පුරුදු පුහුණු වුණා. ඒ වගේම තමයි දැන් දවස් 3ක ඉඳලා මේගොල්ලෝ නිර්මාංශයි. මේගොල්ලෝ මස් මාළු කන්න නැතුව පේ වුණා. මොකද මේගොල්ලෝ ඉල්ලන්නේ යන්නේ දෙවියන්ගෙන් ඒගොල්ලෝගේ කලාවට ආශිර්වාද කරන්න, මේ කලාව දිගටම කරගෙන යන්න ඒගොල්ලන්ට හැකියාව දෙන්න කියලා.
ඕසේසි උද්දී කාරණං ආයුධීගං වස්ස සතං මාතුපාදං නමාමහං උත්තිකාරෝ ආලිංගිප්පා චුම්බිප්පා පිය පුත්තකං රාජමද්ජං සුපතිත්තං පීතුපාදං නමාමහං te te yum ta ta tam kitta takada te te yum dhalan kutak dhalan kutak tari kitta takadam ide tam kitta takade ida te tatte ida takitta dam ida de tam takada kitta te ida te tatte tatte kitta takadari kitta takadam ditta adatta kittade tatte tatte adatta kittadam ditta tagada kittade tatte tatte kittade tari kittade dam ditta kittade adatte kittade dam ditta kittade takadari kittade dam ditta kittade adatte kittade dam takadari kittade dam kittade tari kittade dam ditta kittade tatte kittade dam ditta kittade adatte kittade dam ditta kittade adatte kittade ta tam gida tam gidam ide tam tari kittade tang kittade da te da kittade da kittade dum tam da de tam takada 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 da de te da te takadari kittade dam de ta da kittade da te takada 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 dam de ta da kittade da te da kittade kittade dam de ta kittade da kittade dam takadari kittade dam kittade dam kittade dam de ta kittade tatte kittade dam takadari kittade dam kittade dam tam de ta kittade tatte kittade dam de ta kittade tatte kittade da de dum nam da de dum nam takadari kittade dam de ta takadari kittade dam te da te da kittade kittade dam de ta tajum tari kittade ta te tajum kittade dam ta tari kittade dam tatte tari kittade tatte tari kittade dam tatte tari kittade dam de ta tari kittade tatte tari kittade dam de ta da dum tari dum tam de ta takadari kittade tatte takadari kittade dam de ta tari kittade tatte tari kittade dam de ta da dum tari dum ta da jum kittira ada kitta tari kittade dam ta da jum kittire ada kitta tari kittade da jum kittira ta da jum kittire tari kittade dam tari kittade dam tari kittade dam tam සිංහල භාෂාවේ තියෙනවා මේ තත්සම තත්බව නිස්පන්න කියලා ක්‍රම තුනක් අපි භාෂාව දිනු වෙලා තියෙන හිමිනේ. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසියෙන් එකතු වෙලා අපිට අපේ භාෂාව එක්ක හෙළ භාෂා එක්ක කවලම් වෙලා වචන හැදිලා තියෙනවා. ඒ භාෂායි මේ භාෂායි තුනම එකතු වෙලා තව වචන හැදිලා තියෙනවා. කිසිම කවලමක් නැතුව අපේම කියලා වචන තියෙන නිස්පන්න වගේ. ඒ වගේ අර ටීචර් කිව්වා වගේ අපේම නර්තන ශෛලි තියෙනවා. අපේ ඒවයි එකතු වෙලා හැදිලා තියෙනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි චංචලා ගුරුතුමියට මේ වගේ රටකට ඇවිත් මේ පිළිවෙලට නිවැරදිව වැඩක් කරන්න හරි අමාරුයි. කාලය අඩු. ආර්ථික ප්‍රශ්නයක අපි ජීවත් වෙනකොට මෙහිට වෙන වැඩකටනේ. හැබැයි මම දැක්ක එක දෙයක් තමයි චංචලා ගුරුතුමියගේ මේ ඇකඩමි එකේ මේ දරුවන්ට හදන දින ශිල්පයට අමතරව හදන විනය වැඩක් කරනකොට තියෙන පිළිවෙල දෙමාපියන්ට වන්දනා කරන දේවල් සමහරට මේක විහිළු වෙන්න පුළුවන්. යුරෝප් සංස්කෘතිය ගත්තොත් අල්තාරේ හැර වෙන තැනක දන ගහන්නේ. හැබැයි මේ දරුවෝ
අන්දරුවන්ට වඩා හික්මීමක් තියෙන වෙන දෙයක් මේගොල්ලෝ යම් දවසක එළියට එනවා. ඒකින්ද මට කියන්න තියෙන්නේ මේ වැඩ කරන්ඩ අතහිත දෙන දෙමව්පියෝ විශේෂයෙන්ම ඕගොල්ලෝ දරුවන් නිසිමඟ යවන්න විහිස වෙනවා මේ වගේ තැන් වලට එක් ඇවිත් මේ දේවල් අර කිව්වාගේ සරසලා මේ හැම දෙයකම පුදුමාකාර වෙහසක් ගන්නවා. ඕගොල්ලන්ට අපේ ගෞරවනීය උත්තමාචාර්ය පුද කරන්න ඕනේ චංචලා ගුරුතුමියට වගේම. සම්ප්‍රදායන් එකතු වුණා ලස්සන වෙනවා. හරියට මම මේ බෙරේ දැක්කම මට හිතුණා මෙහෙම. චංචලා ගුරුතුමියගේ කලින් කරපු ප්‍රසංගයකට මම සහභාගී වෙලා තියෙනවා. හරි ලස්සන දේවල් දැක්කා. චංචලා ගුරුතුමිය මේ සම්ප්‍රදායේ දැන් ඒ දේ නිසියාකාර කරා. දැන් මේ පුතේ ඕගොල්ලන්ට මට දෙන්න තියෙන උපදේශය තමයි පාප් වහන්සේ කකුල් හොදනවද කියලා තියෙනව නේද? අහිංසක මිනිස්සුන්ගේ. ඒ හා සමාන දෙයක් දැන් උනේ. දැන් ඕගොල්ලෝ ගිහින් ඔයගොල්ලෝ ගුරුතුමිය ඉස්සරහ කකුල තිබ්බට පස්සේ ගුරුතුමිය නේ ඔයගොල්ලෝ ඉස්සරහ දන ගහලා ඔයගොල්ලන්ගේ පාසලම බෑන්දා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් එකක් දුන්නේ. ජීවිතේ ක්‍රෙඩිට් හම්බෙනවනේ. දැන් ඕගොල්ලන්ට පළවෙනි ක්‍රෙඩිට් එක හම්බෙලා තියෙන ඔය නර්තන. එතකොට ටීචර් තව ඉස්සරහට තව ක්‍රෙඩිට් දෙයි. ඒ ක්‍රෙඩිට් ආඩම්බරේ කිරුලක් කරලා ලෝකෙට පෙන්වන්න නැතුව අභිමාණයෙන් අනාගතය ජය ගන්න පුළුවන් සියලු කිරුලවල් පළදාගෙන ජීවිතේ ජය ගන්න කියලා මම ආශිර්වාද කරනවා. අන්තිමට කියන්න තියෙන්නේ සම්ප්‍රදායන් එකතු වෙනකොට සුජිත් මහත්මයා මෙහෙමනේ ලස්සන වෙන්නේ. ඒ බෙරයයි මේ බෙරයයි එකට වෙයි ඒ නැටුමයි මේ නැටුමයි එකට නැටි. එරට මෙරට සංස්කෘතියන් එකට බැඳී මේවා දකින්න අප සිත් තුටින් පිරි. बाजे पायल कहो
ඉතින් ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් යුතුව අපි ඔබට ස්තුතියි කියනවා. ඔබේ වටිනා කාලය කැප කරමින් අද දවස තුල අපිත් එක්ක එකතු වෙලා මේ දරුවන්ට ශක්තියක් ආලෝකයක් වන්නට එකතු වීම සම්බන්ධයෙන් මම ආදරයෙන් නැරියුම් කරනවා චංචලා බුලත්වත්ත අප ආදරණීය ගුරුතුමියට පුංචි තිලිනයක් අපි දෙමව්පියන් වශයෙන් සූදානම් කරලා තියෙනවා. අපි දෙමව්පියෝ විදිහට දරුවන්ට ඉගැන්වූ මේ ශිල්පය වෙනුවෙන් රත්තරන් මුතුමැණික් නැතත් මෙතන අපේ හොඳ හිත අපි ඔබතුමියට මෙසේ පිරිනමනවා.